සුබ දවසක් හැම දිනාටම අලුත් සතියක ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අද ඔයගොල්ලොත් එක්ක මට කතා කරන්න හිතුණා. මේ සතිය ඔයගොල්ලෝ නැත්නම් මේ මාසේ පඩි අතර ගත්තද? පඩි ගත්තාම මොකද හිතුනේ? පඩි අතර ගත්ත ගමන් හිතන දෙයක් තමයි මේක ප්‍රමාණවත් මදි. මගේ තියෙන වේදන් ටිකට මට තියෙන අවශ්‍යතාව ටිකට මේක මට ප්‍රමාණවත් නෑ. මට මේක මදි වගේ හැඟීමක් ගොඩක් දෙනෙකුට එනවා. මෙතන වෙලා තියෙන දේ තමයි ලෝකේ බහුතරයක් මිනිස්සු මට දෙන පොඩ්ඩක් කතා කරන්න මේ වැටුප සහ ඊ හැසිරීම සම්බන්ධව. ලෝකේ බහුතරයක් මිනිස්සු මේ ගන්න වැටුප් ප්‍රමාණයට සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වැටුප ගන්නකොට එයාට තියෙන වියදම් අවශ්‍යතා සහ එයා කරපු වැඩත් එක්ක එයා හැම විටම හිතනවා මං කරපු වැඩවලට මට මේ හම්බෙන ප්‍රමාණය මදි කියන හැඟීමත් එක්ක තමයි කටයුතු කරන්නේ. මේ ලෝකෙ මිනිස්සු බොහෝමයක් සම්පූර්ණයෙන්ම ફોකස් වෙලා තියෙන්නේ මේ වැටුපට තමයි. මම කලින් දවසක් කිව්වා මිනිස්සු බොහෝ වෙලාවට මේ ආදායම කියන එක ඉදිරියෙන් තියාගෙන ඊට පස්සේ ඒ ආදායමට ගැළපෙන සියලුම වියදම් තමන්ගේ සකස් කර ගන්නවා. බොහෝ දෙනා සකස් කරන්නේ තමන්ගේ වියදම් වාර්තාවන් තමයි. තමන්ට කරන්න තියෙන වියදම් සංඛ්‍යාව ගැන හිතනවා. ඒ වියදමට ගැළපෙන ප්‍රමාණවත් ආදායමක් ලබාගෙන වැටුපක් ලබාගෙන ඒකට සතුටු වීමක් වෙනවා. හදිසියවත් කෙනෙකුගේ වැටුප් වැඩි කිරීමක් සිදු වුණොත් සතුටුයි මේ මොහොතේදී. සතුටුයි. නමුත් මේ වැඩි කරපු ගානට අනිවාර්ය වියදමක් නිර්මාණය කර ගන්නවා. හැම විටම මේ මනස ෆෝමැට් වෙලා තියෙන්නේ. මනස යාගේ සකස් වෙලා තියෙන්නේ. අපේ සකස් වෙලා තියෙන්නේ. මේ ලැබෙන මුදල් ප්‍රමාණය වියදම් කරන්නේ කෙසේද කියන එක සම්බන්ධ තමයි. ලෝකෙ බොහෝ ප්‍රවීණයන් නැත්නම් මේ ශාස්ත්‍රීය සම්බන්ධ අදහස් දක්වනන් කියනවා ඉතිරි කිරීම සම්බන්ධව. ඇත්තටම මිනිස්සු කියනවා ඉතුරු කරලා ඉවරලා ඉතුරු වෙන කොටසෙන් වියදම් කරන්න කියලා. ඒතර ඉතුරු කිරීමත් තමන්ගේ වියදමක් විදියට සලකලා කෙනෙකුට ඒක අයින් කරලා මුලින්ම අයින් කරලා එතනින් කරගෙන යන්න කියලා කියනවා. මේ හැම දෙයකම බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයාගේ ආර්ථික සංවර්ධනය කරා යන්න ඕන කරන ආයෝජන. එහෙම නැත්නම් මූලික තමන්ට අවශ්‍ය වෙන ප්‍රාග්ධන නිර්මාණය කිරීමේ ක්‍රියාවලියකට තමයි මේ නිරත වෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ලෝකේ රටවල් අපි අරන් බලමු ඉතිහාසයට ගිහිල්ලා. ඉතිහාසයේ අධිරාජ්‍යවාදීන් රටවල් යටත් කරගනිමින් උත්සාහ කළේ ඔවුන්ගේ ප්‍රාග්ධනය නිර්මාණය කරගන්න. තවත් රටවල් මංකොල්ල කමින් ඒ රටවල් වලට යුද්ධ අධිකාරී බලයක් භාවිතා කරමින් මේ උත්සාහ කළේ තමන්ගේ ප්‍රාග්ධන සම්පාදනය කරන්න. ලෝකේ දියුණු රටවල් සියල්ලක්ම තමන් සතු අතිරික්ත ප්‍රාග්ධනය පවත්වා ගනිමින්ම තවදුරටත් මේ ප්‍රාග්ධන සම්පාදන ක්‍රියාවලියේ නිරත වෙනවා. හේතුව ඔවුන්ගේ මට්ටම නැත ඔවුන් ඉන්න තත්ත්වය දිගින් දිගටම ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තියෙන නිසා රටේ ජනතාවට තමන්ගේ රටේ ජනතාවට අවශ්‍ය කරන මේ පහසුකම් සැපීම සඳහා නව වෙළඳ පොළවල් නිර්මාණය කරගන්න හැම විටම ඔබට දැන් තීරණය ඇති හැම විටම මේ රටක් ගත්තත් පුද්ගලයෙක් ගත්තත් තමන්ගේ වෙළඳ පොළවල් තමන්ට ආදායම් ලැබෙන ක්‍රම මාර්ග විකාශනය කරගන්න විවිධාකාරයේ උත්සාහයන් දරන බව. රටක් වුණත් එමය. අද අපි කතා කරනවා අද පවතින්නේ මේ යුද ආයුධ වලින් කරන යුද්ධයක් නෙමෙයි. ඒකට පවතින්නේ වෙළඳ උපක්‍රම භාවිතා කරමින් දැන් වෙළඳ පොළ භාවිතා කරමින් කරන යුද්ධයක් කියන එක රටවල් අද වෙළඳ පොළ තුලත් උත්සාහ කරනවා. වෙළඳාම තුල මේ සන්නම් නාම යටතේ උත්සාහ කරනවා තමන්ගේ ලාභ කොටස වැඩි කරගන්න. මෙතනදී හැම කෙනාටම තමන් ලැබෙන ආදායම තමන්ට ලැබෙන මේ වැටුප ප්‍රමාණවත් නෑ කියන හැඟීම තමයි කටයුතු කරන්නේ. හැම විටම බොහෝ රැකියා කරන්නන් මේ වැටුපත් එක්ක තමන්ගේ ජීවිත සකස් කරගන්නවා. එතනින් තෘප්තියටපත් වෙනවා. සෑහීමකටපත් වෙලා තමයි එතන ඉඳන් කටයුතු කරන්නේ. මේ සඳහා අපට යෝජනා කරන්නේ මේ වෙනස් කරන්න පුළුවන් ඔබට. ඒ සඳහා මොකද්ද? ඔබගේ හිතන විදිය නැත්නම් ඔබගේ thinking pattern එක ආයිත් පාරක් ඔබ වෙනස් කරගන්න ඕනේ. වෙනස් කළොත් ඔයාලට පුළුවන්. මේක ඒ මුදලට වැඩ කිරීම කියන එක අපි අත්හරින්න ඕනේ. වැටුපට වැඩ කරන එක අත්හරින්න ඕනේ. තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා කියන එක. ලෝකේ අපිට යමක් මතක් කරන්න කැමතියි. ලෝකේ බොහෝ සාමාන්‍ය මිනිසුන් කරන දේ තමයි හැම විටම අවස්ථාවන් හොයන. තමන්ට වැඩ කරන්න opportunities හොයනවා. හොයලා ඊට පස්සේ වැඩ කරනවා. වැඩ කරලා තමන්ට හම්බ වෙන වැටුපෙන් නැත්නම් මුදලින් තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න නැත්නම් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා වල dreams වලට යන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් opportunity works dream කියන එක තමයි භාවිතා කරන්නේ. මේකේ අනික් පැත්තේ ලෝකේ සාර්ථක වූ මිනිසුන් ධනවතුන් එහෙම නැත්නම් ලෝකේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන් පළමුව ස්ථාපිත කරන්නේ තමන්ගේ dream එක. තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව තමයි පළමුව ස්ථාපිත කරන්නේ. ඊට පස්සේ ඒ dreams වලට යන්න පුළුවන් විදිහේ opportunity එකක් හොයනවා. අවස්ථාවක් හොයනවා. ඊට පස්සේ හිත හදාගෙන වැඩ කරනවා. මේ dreams opportunity works කියන තැනට මේ එකම කරුණු ටික වෙනස් කරනවා භාවිතා කරන විදිය සමීකරණයක් විදිහට. මෙතන තමයි රහස ඇංගිලා තියෙන්නේ. මෙතනදී හිත හදාගෙන වැඩ කරනවා. ලැබුණ අවස්ථාව උපරිම භාවිතා කරලා තමන්ගේ dreams වලට යන්න. සාමාන්‍ය අවස්ථාවේදී සිදු වෙන්නේ තමන්ට ලැබුණු අවස්ථාව හොයනවා, වැඩ කරනවා, වැඩ කරලා උත්සාහ කරනවා dreams වලට යන හැම විටම පටු තැනක නවතින්න සිද්ධ වෙනවා. එතනින් එහාට ඔබට යන්න අවශ්‍ය නම් ඔබ හිතන විදිය වෙනස් කරන්න කියලා අද ඔබට මතක් කරනවා, ආදරෙන් ඉල්ලනවා. වැඩ කරන විදිය හිත හදාගෙන වැඩ කරන්න ඕනේ. නමුත් හිතන විදිය වෙනස් කරලා බලාපොරොත්තු ප්‍රාර්ථනා වලට වැඩ කළොත් ඔබට වැටුපත් සමග දුක් වෙන්න එහෙම නැත්නම් වැටුපත් සමග නැවත කඩා වැටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි හැම දිනාටම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපිත් එක්ක ඉන්න අපේ channel එකට සම්බන්ධ වෙලා අපිත් එකතු වෙලා ගමනක් යන්න පුළුවන්. ඉදිරියේ අපි ඔබට අවස්ථාවන් කිහිපයක් ලබා දෙනවා. ඔබගේ නව ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගන්න. ඒ වගේම ඔබට අවශ්‍ය කරන අලුත් නිෂ්පාදන ලෝකයේ එළදපොළ ඉදිරිපත් කරන අවස්ථාව අපි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා ඔබට අවස්ථාවක් විදියට ඔබට ලබා දෙන්න සැලසුම් කරමින් ඉන්නවා. බොහොම ස්තුතියි හැම දිනාටම.